ආයුබෝවන් අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා ද පීස්ෆුල් පාත් වෙත. ඉතින් ඔන්න විශ්වයේ පණිවිඩ රසක්ම අරගෙන කලෙක්ටිව් රීඩින් එකකින් ඔයාලව හොයාගෙන ආවා. ඉතින් ඔයාලා දන්නවා කලෙක්ටිව් රීඩින් එකක් කියන්නේ මොකක්ද කියලා. මං කාරණා කීපයක් කියනවා. ඒ කාරණා වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට තමයි මේ රීඩින් එක. ඉතින් ඊට කලින් පුංචි මතක් කිරීමක්. ඔයා ටැරොට් විෂය ටැරොට් ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔන්න අවස්ථාව තියෙනවා. හැබැයි පුංචි මුදලක් ඒකට කරනවා. එහෙම ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් තියන්න කියන මතක් කරනවා. ඒ එක්කම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, අමතක නොකර comment එකක් තියන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි බලමු කාරණා ටික මොනවාද කියලා. ඉතින් මම සයන්ස් කීපයක් කියනවා. බලන්න ඔයාට මේ දේවල් වලින් එකක් හරි ගැලපෙනවද කියලා. මේ වෙලාවේ ඔයා අඳන් ඉන්න ඇඳුමේ සුදු හෝ කහ පාට තියෙනවනම් ඒ පාට දෙකෙන් පොඩ්ඩක් හරි ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන වෙලාවේ අඳන් ඉන්න ඇඳුමේ තියෙනවනම් මේ වීඩියෝ එක බලන දවසේ ඔයා මේ වීඩියෝ එක කවද බලුවත් මේ බලන දවසේ ඔයා කහ පාට සමලුණුන් දැක්කන. කහ පාට සමනල්ලු දැක්කන. ඔයා විදේශ රටක ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන වෙලාවේ මොකක් හෝ දෙයකට හිත රිදිලා ඉන්නවනම් සත්‍යයක මගේ කාලයක් ඇතුළත 11 වගේ ඒන්ජල්ස් නම්බර් දැක්කන. අමතක නොකර දිනපතා විශ්වයට උදේහවා ස්තුති කරන කෙනෙක් නම් ගණ දෙවියන් හෝ ශිව දෙවියන් අදහන කෙනෙක් නම් රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඊළඟට රැට නිින්ද යන්නේ නැතුව කල්පනා කර ඉන්න කෙනෙක් නම් ළඟදී පන්සලකට, පල්ලියකට, කෝවිලකට, ආගමික ස්ථානයකට ගිය කෙනෙක් නම් ළඟදී කියන්නේ සති දෙකක වගේ කාලයක් ඇතුළත. ඉතින් ඔන්න ඔය කාරණා වලින් එකක් හරි ගැලපෙනවා නම් මෙතන ඉඳන් ඔයාට පුළුවන් මේ රීඩින් එක, මේ වීඩියෝ එක දිගටම බලන්න. බලන්න ඔයාට විශ්වයෙන් එවලා තියෙන පණිවිඩ මොනවද කියලා. ඒ වගේම ඔයාට පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් ඔයාටම කියලා ඔයාගේ ඕනම ගැටලුවකට ඔයාගේ අනාගතය ගැන දැනගන්න, එහෙම නැත්නම් ඔයාගේ ආදරය ගැන දැනගන්න, ඔයාගේ ඕනම ගැටලුවකට පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියලා ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. මොකද මේ රීඩින් හැම එකක්ම පොදුවේ කියන රීඩින්. ඉතින් තමන්ටම කියලා තමන්ගේ නමට පර්සනල් රීඩින් එකක් අවශ්‍යයි නම් WhatsApp එකට මැසේජ් එකක් තියලා ඔයාටම කියලා රීඩින් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඔයාට ලැබෙන විශ්වයේ පණිවිඩ මොනවද කියලා. මේ වෙනකොට ඔයා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්තු කෙනෙක්. අතීතයේ දුක හා ඉගෙනගත්තු පාඩම් ගොඩක් ඔයාට තියෙන. ඔයා දුක කියන්නේ මොකක්ද කියලා හොඳට දන්න කෙනෙක්. ඒ වගේම අතීතයෙන් ගොඩක් පාඩම් ජීවිතයට ගොඩක් අත්දැකීම් එකතු කරගත්තු කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් ඔයා පරිපූර්ණ මනසක් හදාගෙන තියෙනවා ඒ අතීතයේ අත්දැකීම් එක්ක. ඔයාට නොගැලපෙන දේවල් අයින් කරන්න, තව කෙනෙක්ව තේරුම් ගන්න, හරි දේ වැරදි දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් මනසක් ඔයාට දැන් හිමි වෙලා තියෙනවා. ඔයා දැන් හැඟීම් වලට වඩා සත්‍යයට වැදගත්කම ලබා දෙනවා. වංචාකාරී මිනිසුන්, මායාවන් වගේ දේවල් වලට තවත් ඔයා ළඟ ඉඩක් නැහැ. ඔයා දැන් පරිපූර්ණ අවබෝධයකින් යුත් කෙලින් තීරණ ගැනීමේ තත්වයක ඉන්නවා. ඒ වගේම තව කෙනෙක්ට හිස නමන්න කැමති නැහැ.
කෙලින් තීරණ ගන්න කෙනෙක් තමයි ඔයා. තව කෙනෙක් ඉදිරියේ සෙකන්ඩ් වෙන්න, තව කෙනෙක් ඉදිරියේ හැල්ලුවට ලක් වෙන්න ඔයා කැමති නැහැ. ඔයා කෙලින් තීරණ ගන්න හා ඊටාම කෙලින් ඉන්න කෙනෙක්. ඒ වගේම විශ්වය ඔයාට කියනවා ඔයාගේ එනර්ජි එක දැන් ඔයාගේ ආශාවන්, ඔයාගේ බලාපොරොත්තු, ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරන්න සූදානමින් ඉන්නවා. විශ්වය දැන් ඔයාගේ මේ බලාපොරොත්තු ඔයා කාලයක් තිස්සේ ඔයාගේ හිතේ තිබුණු බලාපොරොත්තු, ඔයාගේ ප්‍රාර්ථනා ඉටු කරන්න ඔන්න දැන් විශ්වය සූදානම්. ඉතින් ඔයාගේ සිතුවිලි ඉටු වෙන්න පටන් ගන්න කාලය ඔන්න දැන් උදා වෙනවා. දැන් ඔයාගේ ලයිෆ් එකට ටික ටික සතුට එන්න පටන්ගෙන තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ. මේ සතුට විඳින්න නම් ඔයාට ක්ලියර් බවුන්ඩරිස් තියාගන්න ඕනේ. ඔයාගේ ජීවිතේට සීමාවන් තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා තමන්ගේ ජීවිතය තමන්ගේ සයිකල් එක ඇතුලේ තමන්ටම කියලා සීමාවන් තියාගන්න ඕනේ. ඕනම දෙයක් ඕනාට වැඩිය හොඳ නැහැ. ඕනම කෙනෙක් ඕනාට වැඩිය ලං කරගන්න, එහෙම නැත්නම් තව කෙනෙක් වෙනුවෙන් ඕනාට වැඩිය කැප වෙන්න, ඒ කිසි දෙයක් ඕනාට වැඩිය අවශ්‍ය නැහැ. ඒ හැම දෙයකටම ඔයාගේ ජීවිතේ ඔයා කරන කියන හැම දෙයකටම සීමාවන් තියාගන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයා පාලනය කරගන්න ඕනේ. ඔයාගේ ජීවිතය තව කෙනෙකුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ ජීවිතය පාලනය කරගන්න ඕනේ. ඕන අයටයි එපා අයටයි හැමෝටම ඔයාගේ ජීවිතයට එන්න දෙන්න එපා. ඔයා ආශ්‍රය කරන අයව තෝරලා බේරලා සීමාවන් සහිතව ආශ්‍රය කරන්න. එහෙම වුණොත් ඔයා විසින්ම ඔයාගේ ජීවිතේ හදාගන්න මාවත තෝරගන්නවා. හැබැයි ඔයා කිසිම සීමාවක් නැතුව ඕන අයටයි එපා අයටයි හැමෝටම ඔයාගේ ජීවිතයට එන්න දුන්නොත් ඔයාගේ ජීවිතේ හැඩි වෙන්න පුළුවන්. ඉතින් අර ඔයාට ලැබෙන්න තියෙන දේවල්, විශ්වයෙන් ලැබෙන්න තියෙන ආශිර්වාද ඔයාට මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයා පාලනය කරගන්න ඕනේ හා ඔයාගේ ජීවිතයට සීමාවන් තියාගන්න, ඔයාගේ ජීවිතයට ලං කරගන්න අයව හොඳට හිතලා බලලා හොඳ අයව පමණක් ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඕනේ. අන්න එහෙම වුණොත් ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඔයාගේ ජීවිතයේ සතුට ටිකෙන් ටික ඔයාට ලන් වෙන්න පටන් ගනී. ඉතින් ඔයාගේ සයිකල් එක ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. ඕනම දෙයක් ඕනට වැඩිය අවශ්‍ය නැහැ කියලා හොඳට ඔයාගේ ඔළුවේ තියාගන්න. ඉතින් යුනිවර්ස් එක ඔයාට කියනවා ඔයාට ලැබිය යුතු සතුට දැන් ලැබෙන්න නියමිතයි කියලා. නමුත් අතීතයේ ඔයාට අහිමිණු යම්කිසි දෙයක් ගැන ඔයාගේ හිතේ තවම දුකක් කනගාටුවක් තියෙනවා. අතීතයේ මොකක්ම හරි ඔයාට අහිමුණු දෙයක් ගැන හිතමින් ඔයාගේ හිතේ යම්කිසි දුකක් තාම තියෙනවා. ඉතිරි වෙලා තියෙනවා. නමුත් යුනිවර්ස් එක ඔයාට කියනවා ඔයාට අහිමි වුණ දේවල් ඔයාට වෙනස් ආකාරයකින් නැවත හිමි වෙනවා කියලා. ඉතින් ඔයාට අහිමි වුණු දේවල් ගැන හිතා තවත් දුක් විඳලා වැඩක් නැහැ. ඒ ඔයාට නැති වුණ දේ සමහර විට ඒක ආදරයක්, එහෙම නැත්නම් ඔයාගේ මුදල් හදල්, එහෙම නැත්නම් තව මොනවාම හරි ඔයාගේ ජීවිතේ අහිමි වුණු ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ අහිමි වුණු දෙයක් ගැන ඔයාගේ හිතේ යම්කිසි දුකක් තියෙනවා නම් යුනිවර්ස් එක ඔයාට කියනවා ඒ අහිමි වුණු දෙය ඔයාට නැවත වෙනස් ආකාරයකින් හිමි වෙනවා කියලා. ඉතින් ඔයා තාමත් දුක් වෙනවා නම් ඒ ගැන ඔන්න මේ වෙලාවෙ ඉඳන් ඔයාට පුළුවන් ඒක නවත්තන්න. ඉතින් යුනිවර්ස් එක ඔයාට කියන්නේ පහුගිය දේවල්, පරණ දේවල් අමතක කරලා ඉදිරියට යන්න කියලා. එහෙම නොවුනොත් ඉදිරියේ අලුත් මාවත, අලුත් දොරටුව ඔයාට නොපෙනී යන්න පුළුවන්. ඔයා පරණ දේ මැත්තේම ඉන්නවා නම්
ඔයා පරණ දේ ගැනම හිත ඉන්නවා නම් ඔයාට ඉදිරියේ තියෙන හරි මාවත, නිවැරදි මාවත පෙනෙන එකක් නැහැ. ඉතින් ඔළුවේ තියෙන මේ පරණ දේවල් අමතක කරලා ඉදිරිය ගැන හිතලා පොසිටිව් විදිහට හිතුවතින් ඔයාගේ ජීවිතයේ ඉදිරියේ තියෙන අලුත් මාවත, අලුත් දොරටුව ඔයාට පෙනේ. ඔයාට ඇවිල්ලා තියෙනවා ස්ට්‍රේට් කියන කාඩ් එක. හරිම ශක්තිමත් කාඩ් එකක්. ඔයාගේ අභ්‍යන්තර ශක්තිය හා ධෛර්යය තමයි ඒ කාඩ් එකෙන් පෙන්වුම් කරන්නේ. ඔයාට දුක් දුන්න අතීතය පසු කරන්න, ඔයාට ඒ දුක් දුන්න අතීතය අමතක කරන්න ඒ ශක්තිය ඔයා තුල තියෙනවා. ඒක තියෙන්නේ ඔයා තුලමයි. ඒක බාහිර බලයක් නෙමෙයි. ඔයාගේ ආත්මය තුලින්, ඔයාගේ අභ්‍යන්තරය තුලින් එන ශක්තියක්. ඉතින් ඔයා ඒ ශක්තිය පාවිච්චි කරලා ඔයාගේ අතීතයේ යම්කිසි දුක් වෙන තැන්, කනගාටු වෙන තැන් තියෙනවා නම් ඒ දේවල් අමතක කරන්න. අලුත් ආරම්භයක් එනවා. ඔයාගේ ජීවිතේට අලුත් ආරම්භයක් එනවා. නමුත් ඒකට විශ්වාසය හා බය නැතුව ඉදිරියට යාම. ඒ වගේම අභ්‍යන්තර විශ්වාසය අවශ්‍යයි. ඔයාව විශ්වාස කරන්න ඕනේ සහ පොසිටිව්ව හිතන්න ඕනේ. ධනාත්මක සිතුවිලි වලට පුළුවන් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා ඔයාට කියන්න. ඔයාගේ වචන පාවිච්චියේදී ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න ඕනේ. ඔයාගේ චරිතයට කැළලක් නොවන විදිහට ඔයාගේ වචන පරිස්සම් විය යුතුයි. තරඟකාරී අවස්ථාවල ඔයාට වාසිදායක විදිහට ප්‍රතිචාර දෙන්න ඔයාට හැකි වෙන්න ඕනේ. ඔයාට හැම විටම වෙනස් අදහස්, ඒ කියන්නේ ටිකක් දැඩි අදහස්, වෙනස් විදිය අදහස් ඇති වෙන්න පුළුවන් වගේම ඔයා අවට පරිසරය ඔයාට ටිකක් ගැටුම්කාරී, තරඟකාරී පරිසරයක් මෙන් දැනෙන්න පුළුවන්. ඉතින් යුනිවර්ස් එක ඔයාට කියනවා මෙවැනි අවස්ථාවල ඔයාට තමන්ගේ ලයිට් එක, තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ ආලෝකය අලුත් මට්ටමකට ගෙන යන්න පුළුවන් වෙන්න තමන්ගේ පවර් එක අල්ලාගෙන ඉන්න ඕනේ කියලා. තමන්ගේ පවර් එක, තමන්ගේ ආලෝකය රැකගන්න තමන් ඉගෙන ගන්න ඕනේ. තමන් තේරුම් ගන්න ඕනේ, තමන් දැනගන්න ඕනේ තමන්ගේ ආලෝකය, තමන්ගේ පවර් එක රැකගන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි ඒ විදිහට අදහස් වෙන්නේ. ඒ කියන්නේ වෙන අය සමග ගැටෙන්න, වෙන අය සමග රණ්ඩු කරන්න, යම්කිසි තරඟකාරී අවස්ථාවල, යම්කිසි අසාධාරණ අවස්ථාවල වෙන අය එක්ක ගැටෙන එක නෙමෙයි තමන්ගේ ශක්තිය කියලා මෙතන කියන්නේ. තමන්ගේ එනර්ජි එකේ ඩිසිප්ලින් තියාගන්න ඕනේ. වැදගත් විදිහට හැම ගැටලුවකට, හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න ඕනේ. ඉතින් දැන් ඔයාට අලුත් ආරම්භයක් ආරම්භ වෙලා තියෙනවා. හොඳ ඔපචුනිටි එකක්, අලුත් වැඩක්, අලුත් ආදායම් මාර්ගයක් හෝ ප්‍රායෝගික ස්ථාවරත්වයක් ඔයාට ලබා ගන්න පුළුවන්කම දැන් තියෙනවා. ඒක ඔයාට යුනිවර්ස් එකෙන් ආපු මැසේජ් එක. ඉතින් ඔයා හොඳට ඔයා ඇස්සරලා බලන්න ඕනි ඔයාගේ ඉදිරියේ තියෙන අලුත් ඔපචුනිටි මොනවද? අලුත් ආරම්භයක් මොනවද? ඒ දේවල් වලට එන්ට වෙන්න. ඔයාට අලුත් පියවරක් ගැන සංකල්පයක් තියෙනවා නම් දැන් ඒකට ක්‍රියාත්මක විය යුතුයි. මොකද මේක ඩ්‍රීම් එකක් වගේ නෙවෙයි. ඔයාගේ හිතේ යම්කිසි ප්ලෑන් එකක් තියෙනවා නම් එය ක්‍රියාවට නංවන්න. ඒක අනිවාර්යයෙන්ම ඊටාම හොඳ විදිහට සක්සස් වෙනවා කියලා. හොඳ විදිහට සාර්ථක වෙනවා කියලා යුනිවර්ස් එක කියනවා. ඔයාගේ අලුත් ආරම්භය ස්ලෝ වෙන්න පුළුවන්. නමුත් ඒක ස්ථාවරයි. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම සක්සස් වෙනවා. ඉතින් ආරම්භයේදී පොඩ්ඩක් ස්ලෝ වුණත් ඒක අනිවාර්යයෙන්ම සක්සස් වෙනවා කියලා යුනිවර්ස් එක කියනවා. ඉතින් ඔයාගේ හිතේ මෙන්න මේ දේ කරන්න ඕනේ. අනාගතයේ මේ විදිහට මේ වගේ දෙයක් පටන් ගන්න ඕනේ. මේ වගේ බිස්නස් එකක් කරන්න ඕනේ. මම ඉගෙන ගන්න ඕනේ. මම කෝස් එකක් කරන්න ඕනේ. මම විදේශ රටකට යන්න ඕනේ. ඒ වගේ මොකක් හරි හිතේ යම්කිසි ප්ලෑනක් තියෙනවා නම් ඒ දේ හිත ඉන්නේ නැතුව ඒ දේ ක්‍රියාවට නංවන්න. මොකද ඒ දේ සාර්ථක වෙනවා කියලා විශ්වය කියනවා.
ඉතින් ඔයා ඒ වගේම ඔයාගේ ජීවිතේට තව අලුත් දේවල් ඉගෙන ගන්න. ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේවල් අත්හදා බලන්න. මොකද ඒ දේවල් ඉටු වෙනවා, ඒ දේවල් ඉෂ්ට වෙනවා කියලා විශ්වය කියනවා. ඒ වගේම ඔයා පියවරෙන් පියවර ඔයාගේ ජීවිතය හදාගන්න, පියවරෙන් පියවර ඔයාගේ ජීවිතේට ප්ලෑන් තියාගන්න, ස්ටෙප් බයි ස්ටෙප්. විශ්වය ඔයාට ඒ හැම දෙයකටම උදව් කරනවා. ඒ විශ්වය කියනවා ඔයාට ඒ දේවල් සාර්ථක වෙනවා කියලා. ඉතින් ඔයාගේ ජීවිතේට ප්ලෑන් එකක් තියාගන්න. ස්ටෙප් බයි ස්ටෙප් යන්න. ඒ හැම දෙයක්ම ඊටාම හොඳ විදිහට සක්සස් වෙනවා කියලා තමයි ඔන්න ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය වෙන්නේ. ඉතින් අවසන් වශයෙන් කියන්නේ වගේ ජීවිතයේ අලුත් ආරම්භයක් කියන්නේ තව කෙනෙකුට සම්බන්ධ අලුත් පියවරක් නෙමෙයි. ඒක ඔයාගේ අභ්‍යන්තරයෙන් එන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙක් ඔයාට කිව්වොත් මෙන්න මේ දේ කරන්න කියලා ඒ දේ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඔයාගේ හිතේ තියෙන, ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් ඔයා ආරම්භ කරොත් ඒ දේවල් ක්‍රියාවට නැන්නුවොත් ඒ දේවල් සාර්ථක වෙනවා. ඒ වගේම අතීතයේ ඔයා දුක් විඳපු දේවල්, ඒ වගේම ව්‍යාජ සම්බන්ධතා, ඔයාට වංචාකාරී සම්බන්ධතා තිබුණා නම් ඔන්න ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් ඈත් වෙලා ඔයාගේ ආත්මීය අත්දැකීම් ඔයාට ඔයාගේ ජීවිතයට ශක්තියක් වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම ඔයාගේ පහුගිය කාලේ ඔයාගේ ජීවිතේ ඇති වුණු දුක, කලකිරීම, ව්‍යාජ සම්බන්ධතා, ඒ හැම දෙයක්ම දැන් ඔයාගේ ජීවිතේට ශක්තියක් වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම ගත්තු අත්දැකීම්, ඔයාගේ ජීවිතේට ඒ දේවල් වලින් ලබාගත්තු එක්ස්පීරියන්ස් එක මේ වෙනකොට ඔයාගේ ජීවිතයට ශක්තියක් වෙලා තියෙනවා. ඒ දේවල් අත්දැකීමක් කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඔයා තමත් අහිමිවීම් වලට නෙවෙයි අවස්ථාවන් වලට යන්න. ඒක ඔයාගේ අභ්‍යන්තරයෙන් ඔයා ජීවිතේට එකතු කරගන්න ඕනේ. ඔයාගේ හිතෙන් ඔයාට කතා කරන්න ඕනේ. ඉතින් ඔයාගේ අභ්‍යන්තර විශ්වාසය ඔයාගේ අලුත් ආරම්භයේ දොරටුව විවෘත කරයි. ඉතින් ඔයාට ලැබෙන විශ්වයේ පණිවිඩය මෙන්න මේක. ඉතින් අදත් මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේම අමතක නොකර කමෙන්ට් එකක් තියලා යන්න. මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි ඒක. ඉතින් අමතක නොකර subscribe කරන්න, like කරන්න, යාළුවන්ට share කරන්න. personal reading එකක් අවශ්‍යයි නම් WhatsApp එකට message එකක් තියන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ගොඩක් ස්තුතියි රැඳිලා හිටියට.